රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ ලෝකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හැම හෝඩුවාවක්ම රහසක් සගවනවා. ඒ හැම හෝඩුවාවක්ම වැදගත් වෙනවා. කිසිම අභිරහසක් කිසිදා නොවිසන්දී පවත්ින්නේ නැහැ. අද අපේ කතාව බොහිමියාවේ අපවාදයක්. හෝම්ස්ව හොයාගෙන ආවේ අමුතු වෙසමුහුණක් දැමූ මිනිසෙක්. ඒ තමයි බොහිමියාවේ රජතුමා. එයාගේ රහස මොකක්ද? එයාගේ ළඟදීම සිදුවීමට නියමිත විවාහය විනාශ කරන්න පුළුවන් ඡායාරූපයක්. ඒක තියෙන්නේ කා ළඟ. අයිරින් ඇඩ්ලර් කියන කාන්තාව ළඟ. තැය සාමාන්‍ය කපම්කාරියක් නෙරෙයි. හෝම්ස්ට එයාගේ ජීවිතේ හම්බ වෙන දක්ෂම ප්‍රතිවාදයා ඈවෙන්නයි යන්නේ. හෝම්ස් බොහොම සූක්ෂමව අයිරින්ගේ ගෙවල් වටපිටාව නිරීක්ෂණය කරනවා. එයා බොරු ගින්නක් ඇති කරලා අයිරින්ව බේරගන්න වගේ යනවා. එතකොට අයිරින් නොදැනීම ඡායාරූපය සගවා තිබූ තැන හෙළි කරනවා. දැන් හෝම්ස් හිතනවා ජයග්‍රහණය සහිතිකයි කියලා. හැබැයි ඊළඟ දවසේ උදේ හෝම්ස් ආපහු එනකොට අයිරින් ගිහින්. ගේ හිස් වෙලා. ඡායාරූපය ඒකත් ඇය අරගෙන ගිහින්. හැබැයි එයා ලිපියක් තියලා ගිහන්නේ. එයා හෝම්ස්ගේ උපක්‍රමය තේරුම් අරගෙන ඔහුගේ දක්ෂතාවයට ගරු කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න අතුරුදහන් වෙලා. රජතුමාට හානියක් කරන්න එයාට තවදාවත් අවශ්‍ය වෙලා නැහැ. එයාට අවශ්‍ය වුණේ තමන්ව ආරක්ෂා කරගන්න විතරයි. තවත් නඩුවක් අවසන්. හැබැයි ෂර්ලොක් හෝම්ස්ගේ ලෝකයේ ඊළඟ අභිරහස කවදාවත් ඈතක නැහැ. අපේ වීඩියෝවට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඊළඟ වතාවේ ෂර්ලොක් හෝම්ස් විසඳූ තවත් අභිරහසක් සමග එකතු වෙන්න.